හායි කොහමද ඉතින් ඔයාලට ඔන්න අද ලස්සන වීඩියෝ එකක් අරන් ඉන්නයි හදන්නේ. අපි මේ අද යන්නේ අබුඩාබි යන්නේ බස් එකේ. අපිට පුළුවන් එතකොට පාර දෙපැත්තේ තියෙන ලස්සන බල යන්න. අබුඩාබි වලට රස්නේ කාලේ දැන් නම් අඩු වීගෙන එන්නේ. සීතල කාලේ පටන් ගන්න හදන්නේ. කොච්චර රස්නේ තිබ්බත් කොච්චර අවුවට නම් බලන්නකෝ ඒ ගස්වල ලස්සන කොළ පාටයි. ඒවා හරියට නඩත්තු කරන නිසා තමයි මෙච්චර ලස්සනට තියෙන්නේ. සමහර විට මේ ගස් වර්ග මල් වර්ග අවුවට රස්නෙට ඔරොත්තු දෙන පැලජාති වෙන්න ඇති. ඒවා ලස්සනට කප්පාදු කරලා හරිම පිළිවෙලට තමයි ඒවා තියෙන්නේ. ඒවට ඉතින් අවශ්‍ය ජලයත් සපයනවා. මුලින් නම් හැමෝම කිව්වේ අබුඩාබි ඩුබායි කියන්නේ කාන්තාර රටක් කියලා. ඒ වුණාට දැන් එහෙම නෑ. දැන් හැමතැනම ගස් හදලා මල් හදලා හරිම ලස්සනට තියෙනවා. තව ඉස්සරහට ගොඩාක් දේවල් වෙනස් වේ. එතකොට ඉතින් අනිත් රටවල් වගේම අබුඩාබි රටත් හැමෝම ආස කරන රටක් ඒ. ඒ වගේම අබුඩාබි කියන්නේ ගොඩක් දියුණු රටක් කියලා හොඳටම පැහැදිලි. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි. අපිත් ඉතින් මේ පාර දෙපැත්තේ තියෙන ලස්සන බල අබුඩාබි සිටි එකට තමයි යන්නේ. ඉන්නකෝ වීඩියෝ එකත් එක්කම දිගටම ඉන්න. මේ ලස්සන බල එන ගම මගේ හිත ගියා ලංකාවට. කොච්චර වුණත් ඉතින් ලංකාව තරම් කිසිම රටක් සමාන කරන්න නම් බැහැ. ලංකාව කියන්නේ ඉතින් කොච්චර ලස්සන රටක්ද?
ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා අබුඩාබි සිටියකට. ඉතින් තව චුට්ටකින් බස් එකෙන් බහින්න තමයි හදන්නේ. ඊට පස්සේ අපේ වැඩ ටිකක් ඉවර කරගෙන අපි යනවා තවත් තැනකට. ඒ කොහෙද යන්නේ කියලා බලන්න. ටිකටම වීඩියෝ එකත් එක්කම ඉන්න. ඔන්න ඉතින් දැන් අපි අපේ වැඩ ටිකත් ඉවර කරගෙන අපි යනවා තවත් ලස්සන තැනකට. මෙතනට යන්න නම් තියෙන්නේ පොළව යටින් තියෙන බිංගයක් වගේ එකක් ඇතුලේ. දැන් අපි ඒක ඇතුලට බහැලා යන ගමන් තමයි ඉන්නේ. අන්න ඉතින් අපි ආවා. අපි ඇවිල්ලා ඉන්නේ මදීනා shopping center එකට. ඇතුලට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. හබීබෝයි නම් කිව්වා කලින් මේකට ඇවිල්ලා තියනවා කියලා. ගොඩාක් දේවල් තියෙනවා. හැමදේම තියනවලු. ඉතින් අපි ගිහිල්ලා බලමු. වාව් ගොඩක්ම ලස්සන ඩ්‍රෙසස් තියෙනවා. ඒවා අපිට කැමති විදියට මහන්න පුළුවන්. එක එක වර්ගයේ එක එක ඩිසයින් වල එක එක කලර්ස් වල ෆැබ්‍රික් තියෙනවා. මේක නම් පාට පාට ලෝකයක්. දැක්කහම පිස්සු හැදෙනවා. දෙනන් තියෙන්නේ අපි හැමෝම ආස කරන පැත්තක්. මම නක් කැමතිම පැත්ත තමයි මේ පැත්ත. එක එක වර්ගයේ මේකප්ස් අයිටම්, ලිප්ස්ටික්, කියුටෙක්ස් වර්ග, එතකොට හෙයාර් ඩ්‍රෙසස් වර්ග, ඔන්න කටු කොන්න වූ ලස්සන නෙක්ලස්, ඉයරින්ස්, ගොඩාක් දේවල් තියෙන ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. අපිට කැමති විදිහට ගන්න පුළුවන්. පැත්තෙනම් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්, විවිධ සයිස් වලින් තියෙන ලැප්ටොප්ස්, ලොකු ටීවී, වොෂින් මැෂින්, විදුලි ලිප්, ශීතකරණ, බෆර් සෙට්, එකී නම් කිසියලුම දේවල් මෙන්න මෙතන තියෙනවා. ඔයාලා දන්නවද ළමයි? මේ බබල් සෙට් එක දිරාවලින් 3499. ඒ කියන්නේ ඉතින් ලංකාවේ මුදලින් නම් මේක ලක්ෂ 3ක් විතර වෙනවා.
ඔන්න ඉතින් හබිබෝයි මාව බලෙන් වදින් පොරෙන් shopping mall එකෙන් එළියට එක් කරගෙන ආවා. ඉතින් මෙතන ෆොටෝ එකක් ගහලා යන්නත් අමතක කරේ නෑ. හබිබෝයි නම් කිව්වා මේ ළඟ සිංහල කඩයක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා කෑම කමු කියලා. හම්මෝ පැයක් විතර මෙහෙව්වා අපිට ඒක හම්බුනේ යන්නේ. පස්සේ ඒක ක්‍රොස් කියලා දැනගන්න හම්බුණා. ඊට පස්සේ ඉතින් අපි මේ ළඟ තිබ්බු රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා අන්තිමේදී නූල්ස් කන්න තමයි තීරණය කරේ. ඔන්න ඉතින් අපිට රස නූල්ස් එකක් හම්බ වුණා. අපි ඉතින් ඒක කාගෙන ගියා. දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. අපි ආපහු එන්න පිටත් වුණා. ඒ එන ගමන් දැක්ක මේ කුළුණෙරණි විශේෂයෙන් කියන්න ඕනේ මේක හොටෙල් එකක් කියලා තමයි කියන්නේ. මේකේ ග්ලාස් අවුව වැටෙද්දින් ඒ පැත්තේ ග්ලාස් වැහිලා අවුව නැති පැත්තේ ග්ලාස් ඇරෙනවා. එහෙම තමයි කියන්නේ. ඔන්න ඉතින් අපි දැන් බස් එකෙන් බහින්න තමයි හදන්නේ. වීඩියෝ එකත් අවසන් කරන්න තමයි හදන්නේ. ආයෙත් මේ වාගේ ලස්සන වීඩියෝ එකක් කරයි මොනට මෙන්නම්. හැමෝම පයිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම් බයි.